අයිබෝන් excuse me මේ තියෙන ලැප්ටොප් එකේ හින්ච් එක ඩැමේජ් වුණාට පස්සේ hot glues දාලා ලස්සනට හදපු ලැප්ටොප් එකක්. ඉතින් මේ ලැප්ටොප් එක අපි ගාවට ඇවිල්ලා තිනවා දෙවෙනි වතාවටත් කැඩිලා අලුත් වැඩියා කරගන්න. ඉතින් මේ බලන්නකෝ මේ කවර්ස් වල හැම තැනටම දාලා තියෙන hot glues. ඒ ටෙක්නීෂියන් හොඳ ගම් එකක් කියලා හිතාගෙන පාවිච්චි කරලා තියෙන hot glue. ඉතින් අපි මේ විදිහට මේ hot glue ටික ඉතාමත් සියුම්ම remove කරගන්න ඕන මේ ප්ලාස්ටික් ප්ලේට් එකෙන්. නැත්තම් මොකද වෙන්නේ? අපිට නැවත වෙනත් මේ glue එකක් නැත්තම් වෙනත් ගම් එකක් apply කරන්න අපහසුයි. ඒ උඩට apply කරාට වැඩක් නැහැ. ලොකු thickness එකක් එනවා. එතකොට housing හරියට sheet වෙන්නේ නැහැ. ඒ නිසා ලොකු පරිශ්‍රමයක් දැල්ලා අපිට සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට මේ laptop එකේ පාවිච්චි කරලා තිබ්බ glue ටික ඉවත් කරගන්න. ඉතින් එකපාරක් paste කරලා තව පාරක් repair කරනකොට ඉතින් අපහසුයි. හැබැයි මේක නම් ඉතින් මේ laptop එක වසුරු පිටක් දාපු laptop එකක් වගේ වෙලා තියෙන්නේ. මේකේ hinge එකට බලන්නකො. වසුරු කරලා තියෙන්නේ හොඳටම hot glues වලින්. ඉතින් බලන්න මේ විදිහට hinges ගලවපුවාම ඒවා අතර තියෙන hot glue ප්‍රමාණය. ඉතින් මේ hot glue ඉවත් කරන්නත් හරිම අමාරුයි. මේ hot glue තියෙනකොට අපිට ඩබල් ගම් එකක්වත් හරියට යූස් කරන්න බෑ. බලන්නකො කොහොමද කියලා. මේක ගම් වර්ග කීපයක් පාවිච්චි කරලා තියෙනවා. මේ ලැප්ටොප් එක ටිකක් මේ හින්ච් ඩැමේජ් වෙන සුළු ඩිසයින් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වුණත් මේක කැඩෙන එක සාමාන්‍යයි. හැබැයි හදන එක හදන්න ඕන. කැඩුනට පස්සේ මේ විදිහට රීපට් වෙන්නේ නැති වෙන්න රිපෙයාර් කරගන්න හැකි වෙන විදිහට. නැත්තම් මේක රිපෙයාර් කරනවට වැඩිය කාලයක් ගත කරන්න වෙනවා අපිට මේක ක්ලීන් කරගන්න. ඉතින් ඒ නිසා මේ වගේ රිපෙයාර් එකක් කරනකොට සියුම්ව සූක්ෂමව අවශ්‍ය ප්‍රමාණයට පමණක් glue පාවිච්චි කරන. මම glue කියලා කියන්නේ hot glue වලට නෙවෙයි. මේවට ආවේනික වෙච්ච එක ටෙක්නීෂියන්ලා පාවිච්චි කරන හොඳ ඩබල් ගම් වගේ ඒවා තියෙනවා. ඒවා පාවිච්චි කරන්න. ප්ලාස්ටික් වගේ ඒවා හොඳට ෆික්ස් වෙනවා. ඒ වගේ ගම් එකක් පාවිච්චි කරන්න. ඉතින් මේ තියෙන අපි ක්ලීන් කරගත්තට පස්සේ ඉතින් මේක නැවත අපි රිපෙයාර් කරගන්නේ මේ විදිහට ගම් අනවශ්‍ය විදිහට පාවිච්චි කරලා නෙවෙයි. අවශ්‍ය ප්‍රමාණයට ඒ වගේම තමයි අපිට මේකේ පැනල් ආපහු ෆික්ස් කරාට පස්සේ පැනල් අතර ස්පේස් එක නැති වෙන මට්ටමට මේකට අවශ්‍ය කරන ගම් ඇප්ලයි කරගන්න ඕන. ඉතින් මේකේ ඇලවුවට පස්සේ වීඩියෝ කෑල්ලක් මගේ අතේ තිබ්බා. ඒක කොහොම හරි මෙමරි එක ක්ලීන් කරලා ඒ කෑල්ල ඩිලීට් වෙලා තියෙනවා. ඔන්න ඉතින් හැදුවට පස්සේ වීඩියෝ කෑල්ල නම් තියෙනවා. මේ තියෙන ලැප්ටොප් එක සම්පූර්ණයෙන්ම සවි කරගත්තට පස්සේ අපේ ලැප්ටොප් එක අරිනකොට වහනකොට තියෙන ස්මූත් එක බලන්න. තනි අතෙන් අපිට මේක lid එක ඕපන් කරන්න ක්ලෝස් කරන්න පුළුවන් වෙන්න ඕන. එතකොට තමයි මේකේ මේ hinges damage වීමේ සම්භාවිතාවය අඩු වෙන්නේ. බලන්න හොඳටම තියෙනවා. ඉතින් මේකේ පැලුම් පාරවල් තියෙනවා. ඉතින් මොකද මේ පැලුම් පාරවල් වහන්න අපිට ගම් ඇප්ලයි කරන්න අවශ්‍යතාවයක් නැහැ. හේතුව ටෙන්ෂන් එකක් ආවට ඒක බලපාන්නේ නැහැ. දැන් hinges ටික හරියටම ෆික්ස් වෙලා තියෙන්නේ. ඉතින් ඒ පැලුම් පාරවල් වැහෙන්න නම් අපිට මේකට ඉතින් හවුසින් එකම මේකට රීප්ලේස් කරන්න ඕන.